ICT ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ලොකු පොඩි හැමෝටම වැදගත් වෙන පොඩි ඇක්ටිවිටි එකක්. ඉස්කෝලවල වාර විභාගයක් අවසානයේ ළමයිගේ ලකුණු වාර්තාවක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ සරලවම ළමයිගේ ලකුණු එකතු කරලා බෙදලා සාමාන්‍ය අගය හොයාගෙන ළමයිට 1 2 3 කියලා රෑන්ක් එකක් දෙන්න ඕනේ. මේක අපිට ලේසියෙන්ම MS Excel පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම 9 වසර සහ 10 වසර සිසුන්ට ICT පෙළ පොතේ Excel වලින් අපිට ඇක්ටිවිටීස් කරන්න තියෙනවා. ඊට අමතරව ඕනිම කෙනෙක්ට එදිනෙදා ජීවිතයේදී අපිට වැදගත් වෙන වැඩ පහසු කරන ඇක්ටිවිටීස් ටිකක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. එහෙනම් දිගටම අපේ ICT Smart Class YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරලා තියාගන්න. ඉතින් අද මෙන්න මේ මාර්ක් ෂීට් එක කොහොමද හදාගන්නේ කියලා තමයි අපි කතා කරන්න යන්නේ. මුලින්ම අපි Excel sheet එකක් open කරගෙන ඉමු. ඊට පස්සේ අපි අර කලින් දාපු මාර්ක් ෂීට් එක කොහොමද හදාන්නේ කියලා දැන් බලමු. මුලින්ම අපි මෙතන numbers අණු දාගන්න පුළුවන්. name මේ අවශ්‍ය ටික අපි type කරගෙන ඉන්න. subject 1, subject 2, subject 3 මම subject 4ක විතරක් ලකුණු දාන්නම් වෙලා යන නිසා. ඊට පස්සේ අපිට මෙතන total එක එකතුව average එක සාමාන්‍ය අගය ඊට පස්සේ අපිට rank එක හදා ගන්න පුළුවන්. මේකේ අණු දැන් පන්ති එක ළමයි 10ක් ඉන්නවනම් 10ක් දා ගන්න ඕනේ 40ක් විතර ඉන්නවනම් 40 දා ගන්න ඕනේ. ඒකට අපිට මේ එකින් එක type කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඉලක්කම් දෙකක් විතර type කරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක select කරගෙන මෙන්න මේ දාන ලකුණාවට පස්සේ අපිට ඕනි අංක ගන්න පහළට mouse එක ඔබාගෙන ඇදගෙන යන්න. මට ළමයි 10ක් ගන්න ඕන මේ විදිහට මෙහෙම 10ක් අදිනවා. එතකොට අපිට type කරගෙන යන කාලේ අවම වෙනවා. මෙන්න මේ විදිහට මම නම් ටිකකුයි ඒ ළමයිගේ විෂයන් 4ක ලකුණුයි මෙන්න මේ විදිහට type කරගත්තා. ඊට පස්සේ මෙතන ඇවිල්ලා නැති ළමයිත් ඉන්නවා. ඒවට මම absent කියලා දාලා තියෙනවා. දැන් අපිට ඕනි කරන්නේ මෙතන total එක ගන්න, average එක ගන්න සහ rank එක හදා ගන්න. මේකට අපි එකින් එක එකතු කරලා ගත්තොත් අපිට ගොඩ වෙලාවක් යන නිසා මේකට තියෙනවා ශ්‍රිත. එහෙම නැත්නම් සමීකරණ දාලා ශ්‍රිතයන් දාලා අපිට පුළුවන් මේකේ sum එක ගන්න. එහෙම නැත්නම් එකතුව ගන්න මේ එකින් එක ළමයිගේ. ඊට කලින් අපිට මේක මේ එක පෙළට හදා ගන්න ඕනේ නම් alignment skill tools තියෙනවා. මෙන්න මේ විදිහට අපි මේ ටික ඔක්කොම select කරගෙන මේ මෙතන තියෙන alignment tools වලින් අපිට මේවා ලස්සනට එක පෙළට හදා ගන්න පුළුවන්. මෙතන නම් ටික මේ පැත්තට දාලා මේ විදිහට මේ tools පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. මම ඒවා කියලා දෙන්නේ මම දැන් කියලා දෙන්නේ total එක average එක rank එක හදන්නේ කොහොමද කියලා විතරයි. ඊට පස්සේ total එක ගන්නවා නම් අපිට දැන් ඕනේ ටෂාන්ගේ මෙන්න මේ subject 1, subject 2, subject 3 මේ ලකුණු තුනේ එකතුව තමයි මෙතෙන්ට ගන්න ඕන. subject 4 එකට එයා ඇවිල්ලා නැහැ. absent. එහෙනම් අපි මෙතන total එක ගන්නකොට අපිට ශ්‍රිතයක් තියෙනවා සමාන ලකුණ sum වරහණක් දාලා අපි මෙන්න මේ කෝෂේ නම type කරනවා. ඒ කියන්නේ මෙතන C බලන්න C2 මේ විදිහට මේකේ නම C2. ඒ කියන්නේ ටෂාන්ගේ පළවෙනි ලකුණ තියෙන්නේ මෙතන. ඊට පස්සේ අපිට මෙතෙන් ලකුණ තමයි ඕන වෙන්නේ. මේ පරාසය ඇතුළත ලකුණු ප්‍රමාණය අපි ගන්නවා. මේ විදිහට ඇදගෙන ගියා. හරි. ඔන්න A2 වෙනකම් ටෂාන්ගේ ලකුණු ප්‍රමාණය ඊට පස්සේ වරහන වැහුවා enter කරා. එන්න අපිට ඇවිල්ලා තියෙනවා ටෂාන්ගේ මුළු ලකුණු ප්‍රමාණය 210ක් කියලා. අපි type කරපු එතන ශ්‍රිතය ඇවිල්ලා තියෙනවා. දැන් අපිට මෙතනට කවිඳුගේ ලකුණු ගන්න ඒ ශ්‍රිතය type කරන්න එහෙම ඕන වෙන්නේ නැහැ එකින් එකනාගේ. අපිට මෙතන ක්ලික් කරලා මෙන්න මේ විදිහට ධන මාක් එක ප්ලස් මාක් එක ආවට පස්සේ පල්ලෙහාට ඇදලා දැම්මහම අපේ අනිත් අයගේ ලකුණු ඔක්කොම දෙන ඔටෝ හදලා දෙනවා. දැන් අපි
මෙතන තව ළමයෙක් ඇඩ් කරගන්න ඕනේ කියමු. එතකොට අපිට පුළුවන් මෙන්න මේක තව පාරක් පල්ලෙහාට ඇදලා දැම්මහම මෙතන බිංදුවේ ඒවා ටිකක් තියෙනවා. මෙතන තව ළමයෙක් ඇඩ් කරන්න ඕනි නම් අපිට පුළුවන් මෙතන මම 11 වෙනි එක ඇඩ් කරලා මෙතන නමක් දෙන සමාන අපිට පුළුවන් මෙතන ළමයාගේ ලකුණු විතරක් ඇඩ් කරාම මේ පැත්තේ ඔටෝ ටෝටල් එක හැදෙනවා. මේ විදිහට ටෝටල් එක අපිට ඔටෝ ගන්න පුළුවන්. අපිට මේ ළමයා ඕනි නැත්තම් දැන් ඩිලීට් කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට මෙතන එක ළමයෙක්ගේ ලකුණක් වැරදුනා කියමු. මෙයාගේ ඉන්න ඕන 59 නෙමෙයි. අපි මේ ටෝටල් එක හදාගත්තට පස්සේ තමයි මේක දැනගන්නේ. 59 නෙමෙයි මෙතෙන්ට 70ක් එන්න ඕන. අපි මෙතන 70 විතරයි ටයිප් කරන්න ඕන. මෙතන ඔටෝ ටෝටල් එක හැදෙනවා ඊට පස්සේ මේ බලන්න. දැන් අපි බලමු ඇවරේජ් එක ගන්න විදිහ. ඇවරේජ් එක ගන්නකොට අපි එකතුව ගත්තේ සම් කියලා. ඇවරේජ් කියන්නේ සාමාන්‍යයගේ. එතකොට සමාන ලකුණ ඇවරේජ්. ඊට පස්සේ මෙතන වරහණක් දාලා අපිට පුළුවන් මෙයාගේ සාමාන්‍ය අගේ එහෙම නැත්නම් ටෝටල් එක බෙදීම විෂයන් ගානනේ ඇවරේජ් වල නැත්නම් මේ පරාසය සිලෙක්ට් කරාම අපිට ඇවරේජ් එක ඔටෝ මෙතන C2 ඉඳලා F2 වෙනකන් වරහණ වැහුවා. ඊට පස්සේ එන්ටර් කරාම ඔන්න ඇවරේජ් එක ඇවිත් තියෙනවා. ඇවරේජ් එක කියන්නේ එතකොට ටෝටල් එක බෙදීන විෂයන් ගාන. එතකොට මේ ළමයා විෂයන් 3කට ඇවිත් තියෙනවා 210 බෙදීම 3 ඇවරේජ් එක ඇවිත් තියෙනවා 70. මේක දැන් අපිට පල්ලෙහාට ඇදගෙන ගියාම අර විදිහටම හැමෝගෙම ඇවරේජ් එක අපිට ඔටෝ හැදෙනවා. මේ විදිහට ඇවරේජ් එක ඇවිල්ලා තියෙනවා. අපිට ඕනි නම් මේක එක දශම ස්ථානයකට ගන්න. මෙතනින් පුළුවන් දශම ස්ථාන ගාන අඩු වැඩි කරගන්න අපිට. දැන් අපිට තියෙන්නේ අපේ මාක් ෂීට් එකේ රෑන්ක් එක හදාගන්න. එක එක ළමයිට 1 2 3 කියලා ස්ථානයක් ලබලා දෙන්න තමයි අපිට දැන් තියෙන්නේ. මේක තමයි අපේ කාර්යයේ වැදගත්ම අංගය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ටෝටල් එක ඇවරේජ් එක හොයාගත්තට වැඩිය ටිකක් වෙනස් රෑන්ක් එක හොයන විදිහ මම ශ්‍රිතේ කියන්නම්. මෙතන අපි පළවෙනි ළමයා ටෂාන්ගේ රෑන්ක් එක හදාගන්න අපි මුලින්ම මෙතන අපි ටයිප් කරනවා සමාන ලකුණ රෑන්ක්. ඊට පස්සේ වරහණක් ඕපන් කරලා අපි මුලින්ම රෑන්ක් එක අපි ඇවරේජ් එකේ පිළිවෙලට හදාගෙන යමු. ඒ කියන්නේ වැඩිම ඇවරේජ් එකක් තියෙන කෙනාට 1 ලැබෙන්නත් අඩුම ඇවරේජ් එකක් තියෙන කෙනාට අවසානෙට ස්ථානයක් ලැබෙන්නත් අපි හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ටෝටල් කොලම් එක පාවිච්චි කරලත් මේක හදාගන්න පුළුවන්. ඇවරේජ් කොලම් එක පාවිච්චි කරලත් හදාගන්න පුළුවන්. මම ඇවරේජ් කොලම් එක පාවිච්චි කරලා තමයි මෙතනදී හදාගන්නේ. සමාන ලකුණ රෑන්ක් වරහණක් ඕපන් කරලා අපි මුලින්ම පළවෙනියටම තියෙන ළමයාගේ ඇවරේජ් එක 70 වෙනි. ඒ කොලම් එක මොකක්ද කියලා මෙතන H2 වල තමයි මේ තියෙන්නේ 70. ඊට පස්සේ අපි කමාවක් දාලා නැවතත් H2 එකේ ඉඳලා අපිට අවශ්‍ය පරාසය තෝරගන්නවා. H2 එකේ ඉඳලා අපිට ඕන කරනවා මෙතනට H2 ඊට පස්සේ පරාසය ඕනි අපිට මෙතන අවසානෙට තියෙන්නේ H11 කියලා. H11 ඊට පස්සේ අපි කමාවක් දාලා මෙතට බිංදුව දානවා. බිංදුව දාන්නේ වැඩිම ඇවරේජ් එකට රෑන්ක් 1 එහෙම නැත්නම් ස්ථානයේ 1 දෙන්න කියලා තමයි අපි බිංදුව දාන්නේ. මේක අවසාන නැහැ. මේ ටික ටයිප් කරගත්තට පස්සේ මෙන්න මෙතන අපි පරාසයක් දුන්නානේ. මෙන්න මේ හරියේ ඇවරේජ් එක මෙතන H2 වල ඉඳලා H11 වෙනකන් අපි පරාසයක් දුන්නා. මේ පරාසය නොවෙනස්ව තියෙන්න ඕනි කියලා අපි දේශිතේ දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් මේ විදිහට දුන්නොත් අපිට එන රෑන්ක් වැරදෙනවා. ඒ කියන්නේ H2 අපි නොවෙනස්ව තියන්න අපේ මේ ඇවරේජ් එක නොවෙනස්ව තියෙන්න. එහෙම නැත්නම් මේ ඇවරේජ් එක වෙනස් වෙන්නේ නැතිව තියෙන්න අපි පාවිච්චි කරන සයින් එකක් තමයි ඩොලර් මාක් එක. එහෙනම් අපේ මේ පරාසයේ තියෙන හැම කොලම් එකක් රෝ එකක් ඉදිරියේම අපි ඩොලර් මාක් සයින් එක දාන්න ඕන. ඒ කියන්නේ H1 ඉස්සරහට ඩොලර් මාක් එක දානවා.
2 එක ඉස්සරහට ඩොලර් මාක් එක දානවා. මෙතන H එක ඉස්සරහට ඩොලර් මාක් 11 කියන එක ඉස්සරහට ඩොලර් මාක් දා. ඊට පස්සේ අපි පැත්ත තියලා එන්ටර් කරනවා. ඔන්න දැන් පළවෙනියට ඇවිල්ලා ටෂාන්ට ඇවිල්ලා 6 වෙනි ස්ථානේ. එහෙනම් අපිට ඉතිරි ටික ගන්න මේක ඩ්‍රැග් කරගෙන පහළට යන්න පුළුවන්. සමාධිට ඇවිත් තියෙන පළවෙනි ස්ථානය. කියන්නේ යාගේ ඇවරේජ් එක 82.8 වැඩිම ඇවරේජ් එක තියෙන කෙනාට පළවෙනි ස්ථානය ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන 59.8 තියෙන කෙනාට 10 වෙනි ස්ථානය ඇවිල්ලා තියෙනවා. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි ඇවරේජ් සමාන නම් එකම රෑන්ක් එකකුත් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මේ ඩොලර් මාක් එක අනිවාර්යයෙන්ම දාන්න ඕන. මෙතන පරාසයට ඩොලර් මාක් එක දැම්මේ නැති වුණා අපේ උත්තර එහෙම නැත්නම් රෑන්ක් එක වෙනස් වෙනවා. ඒ වගේම අපිට පුළුවන් මේ එක එක විෂයන් වල වැඩිම සබ්ජෙක්ට් 1 ගත්තොත් සබ්ජෙක්ට් 1 එකේ වැඩියෙන්ම ලකුණ කීයද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම අඩුවෙන්ම ලකුණු වරන් තියෙන කීයද කියලා හොයාගන්නත් පුළුවන්. ඊට පස්සේ පන්තියේ ළමයි කොච්චර ප්‍රමාණයක් පේපර් එක ලියලා තියෙනවද, ඇබ්සන්ට් ගාන කොච්චරද, මේවත් එක්ක අපිට විස්තර ශ්‍රිත දාලා හොයාගන්න පුළුවන්. මම මෙතනින් දැන් හොයනවා එක් එක් සබ්ජෙක්ට් වල මැක්සිමම් මාක් එක. ඒ කියන්නේ වැඩිම ලකුණු ප්‍රමාණය කීයද කියලා මම හොයනවා. අපිට ඕනේ නම් අපිට අවශ්‍ය විදිහට මෙන්න මෙතන ප්ලස් මාක් එක ආවම මේ කොලම් මේවා ඇදලා අපිට දිග අඩු වැඩි කරගන්න මේ ප්‍රමාණයේ සයිස් එක අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් මම මෙතන මෙන්න මේ කොලම් දෙකම එකට එකතු කරලා මම ටයිප් කරනවා මැක්සිමම් මාක් එක කියලා. ඒ කියන්නේ වැඩිම ලකුණු මේ එක් එක් සබ්ජෙක්ට් වල ගත්ත. ඒකට අපිට පුළුවන් මෙතන මර්ජ් කරගන්න. මේ කොලම් දෙකම එකට මර්ජ් කරගන්න පුළුවන්. මෙන්න මේ ටූල් එකට ගියාම මේ කොලම් දෙකම එක කොලම් එකක් බවට පත් වෙනවා. මැක්සිමම් මාක්ස් එක. ඒ කියන්නේ උපරිම ලකුණු එක් එක් සබ්ජෙක්ට් වල තියෙන උපරිම ලකුණු හොයාගන්න විදිය බලමු. මෙතන දැන් පළවෙනි සබ්ජෙක්ට් එකේ මම හොයාගන්න ශ්‍රිතය දානවා සමාන ලකුණ මැක්සිමම්. එහෙම නැත්නම් මැක්සන් වරහනක් ඕපන් කරලා මේ මේ පරාසය ඇතුළතනේ. ඒ කියන්නේ C2 එකේ ඉඳලා මෙතන අවසානයේ තියෙනවා C11. C2 එකේ ඉඳලා C11 වෙනකම් රේන්ජ් එක ඇතුලේ වැඩිම ලකුණු ප්‍රමාණය කීයද කියලා අපි බලමු. වරහන ඇහුවා එන්ටර් කරා. 96. මේ සබ්ජෙක්ට් 1 එකේ වැඩිම ලකුණු වරන් තියෙන්නේ නෙතුෂි 96. එන්න අපිට ඒක ඇවිල්ලා තියෙනවා. දැන් අපිට මේ එක් එකනේ සබ්ජෙක්ට් 2 එකේ සබ්ජෙක්ට් 3 එකේ මේ ඔක්කොගෙම ලකුණු අපිට ඒ විදිහට ගන්න පුළුවන්. ඒවට අපිට සමීකරණ දාන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට මෙන්න මේ වගේ ධන මාකික ආවට පස්සේ මේ පැත්තට අපිට ඇදලා විෂයන් ටිකට ගන්න පුළුවන්. මෙන්න ඇවිල්ලා තියෙනවා එක් එක් විෂයන් වල වැඩිම ලකුණු. ඒ වගේම දැන් අපිට ගන්න පුළුවන් මිනිමම් මාක්ස් එක. එතන අපි ටයිප් කරා කියන්නේ අඩුවෙන්ම අරන් තියෙන කීයද කියලා බලන්න පුළුවන්. සමාන ලකුණු මින් වරහන ඕපන් කරා. අර විදිහටම පරාසයේ විදිහටම අපි මෙතන මෙන්න මේ පරාසය දෙනවා. C2 එකේ ඉඳලා C11 වෙනකම්. වරහනේ වැහුවා එන්ටර් කරා. 45 තමයි සබ්ජෙක්ට් 1 වල අඩුම අරගෙන තියෙන ලකුණ. මේක මේ පැත්තට ඇද්දාම අනිත් සබ්ජෙක්ට් වල අඩුම ලකුණු අපිට එනවා. number of percentage student. ඒ කියන්නේ සබ්ජෙක්ට් 1 පේපර් එක කොච්චර ප්‍රමාණයක් ලියලා තියෙනවද. එතකොට අපි දන්නවා අපේ පන්තියේ ළමයි 10ක් ඉන්නවා. ඒ 10 දෙනාගෙන් කී දෙනෙක් එක් සමහර ළමයි ඇබ්සන්ට් වෙන්න පුළුවන්. ඒකට කීයක් අපිට ලියලාද කියලා මෙතන දැනගන්න පුළුවන්. මේකට දාන සමීකරණය තමයි සමාන ලකුණු count 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 වරහන ඕපන් කරලා අර විදිහටම අපේ මේ පරාසය C2 එකේ ඉඳන් C11 වෙනකම් පරාසය දීලා ඔන්න සබ්ජෙක්ට් 1 එක 10 දෙනෙක් ලියලා තියෙනවා. දැන් බලමු අපි අනිත් සබ්ජෙක්ට් මේ පැත්තට ඒ විදිහට වැද්දාම මෙන්න මේ සබ්ජෙක්ට් 2 එක ලියලා තියෙන 9 දෙනා. ඒ කියන්නේ මෙතන ඇබ්සන්ට් කෙනෙක් ඉන්න නිසා 9ක් තමයි ලියලා තියෙන්නේ. කෙනෙක් ඇවිල්ලා නැහැ. මේකෙත් එහෙම. ඇබ්සන්ට් කෙනෙක් ඉන්නවා. ඇබ්සන්ට් 9ක් ඉන්නවා. ටෂාන් සබ්ජෙක්ට් 4 එක ලියලා නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ගන්න මුළු පන්තියේ ඉන්න මුළු ළමයි ගන්න. ආපු නැති අයයි ආපු අයයි ඔක්කොම මුළු කී දෙනෙක් පන්තියේ
ඉන්නවද කියන එක තමයි මේකෙන් ගන්න. ඒකට දාන සමීකරණය තමයි සමාන ලකුණ කවුන්ට. ඉස්සලා අපි කිව්වේ කවුන්, දැන් කවුන්ට. ඊට පස්සේ වරහනක් ඕපන් කරලා මෙන්න මේ විදිහටම අපේ පරාසය දීලා එන්ටර් කරනවා. පන්තියේ ළමයි 10ක් ඉන්නවා. එහෙනම් මේ හැම විෂයයකටම එන්න ඕන මේකට උත්තරේ 10යි. එන මේ විදිහට අපිට ලේසියෙන්ම පුළුවන් මාක් ෂීට් එකක් හදාගන්න. එහෙනම් අපි බලමු දැන් මේක අපි කොහොමද ලස්සනට හදාගන්නේ කියලා. මේකේ අපිට දැන් උඩින්ම මාතෘකාවක් ලියන්න ඕනි කියලා හිතන්නේ. දැන් අපිට ඒකට රෝ එකක් ගන්න බැරි වුණා. එහෙනම් අපි උඩට ආපහු අලුතින් රෝ එකක් ගන්න පුළුවන් අපිට. මෙතන ඉන්සර්ට් වලට ගිහිල්ලා ගන්නත් පුළුවන්. මෙතන තියෙන මෙන්න ඉන්සර්ට් ෂීට් රෝ කියලා තියෙනවා. අපිට උඩට රෝ එකක් ආවා. අපිට මේක මර්ජ් කරගන්න පුළුවන්. අපිට මාතෘකාවක් දාගන්න පුළුවන්. 2026 මාක් ෂීට් වසර නම් grade 10 කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඕනි නම් මේක චුට්ටක් මේ පහළට ඇදලා මේ විදිහට හදාගන්න පුළුවන්. alignments වලින් අපිට ඕනි තැන් වලට මෙන්න මේ වගේ ගන්න පුළුවන්. මේ ටිකත් අපිට ඕනි නම් හැඩ කරගන්න මේ විදිහට. මේකට විතරක් අපිට බෝඩර් එකක් දාගන්න ඕනි නම් වින් කරලා බලා ගන්න. මේ විදිහට සිලෙක්ට් කරගෙන අපිට පුළුවන් මෙතනින් all borders දෙන්න. ඊට පස්සේ අපිට මේක බෝඩර් එක වෙනම තේනවා. ඒ වගේම අපිට මේවට කලර්ස් දාගන්න ඕන නම් මෙතනින් අපිට කලර්ස් දාගන්න පුළුවන්. එක එක කොලම් වලට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මාක් ෂීට් එක අපිට ඕන විදිහට හදාගන්න. මං හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති. එහෙනම් දැන් අපිට පුළුවන් කාගේවත් උදව් ගන්න නැතුව අපිට තනියම මාක් ෂීට් එකක් හදාගන්න. මේ වගේ දේවල් ඔයාලට තවත් දැනගන්න ඕනි නම් ICT Smart Class YouTube channel එක subscribe කරලා තියාගන්න.